හරි ගමුද? හරි ගමු. 1 2 3 4 5. හරි. ඕකේ. ෂේප් නේ උලන් එනවනේ ටික. හරි හරි ලස්සන රෙකෝඩ් වෙනවා. හොඳයි. 1 1 1. right අම්මේ. ෂණිකව හිතිලා ෂණිකව පටන් ගන්න කන්ටෙන්ට් කිව්වොත් හරියටම හරි. මේ ඇවිල්ලා instant podcast. හරි. මේ මාෂා මේ ඩිලාන් මොනවාද ඔෆිස් එකේ ඉන්න ගමන් අපිට හිතුණා දේශාන් ඇතුලේ එඩිට් ටොපික් දෙකක් ගැන කතා කරන්න මූලික වශයෙන් එලී 3 දිල් යනවා අපිට ඒ සද්දෙත් ඇහෙනවා මේ අපි ඔෆිස් වැඩ ගැන කතා කර කර ඉන්න ගමන් එකපාරට ටොපික් එක ඇවිල්ලා එකපාරට මෙහෙම එකක් කරමු කියලා ඉතල එකපාරට පටන් ගත්ත එකක් මේක ඊට පස්සේ අපි හිතුවා මේක ෆෝන් එකෙන් මේක කොහෙද කරන්න කියලා අපි කල්පනා කරා දැන් මේක ඇත්තටම අපි මේ පුටුවක පොඩි අර කොට පුටුවක තියලා මම වලට පුටුව පෙන්නනම් පස්සේ කොට පුටුවක තියලා මේ පටන් ගත්තට මේ එන්න පුටුව බලන්න ඕන නම් පේනාටට අපි මහන්සි වුණානේ මහන්සි වුණා එන්න බඩ ගාලා ඔව් ඒ කියන්නේ මේ ෆ්‍රේම් එක හදාගන්න මොකද දෙන්න තනියෙන් මේ කරන්නත් තිබේ මොකද මේ පැත්තේ කවුරුත් නැහැ මේ පැත්තේ කවුරුත් නැහැ තනියම බැටරි ලෝ වුණත් ඒත් දන්නේ නැහැ ටිඩින් ගාන සද්දයාවත් තමයි අපි දන්නේ කොහොමද මම බලන්න පොඩ්ඩක් ඉන්න හරි අමින්න ගණන් ගන්න එපා හා රෙකෝඩ් කරනවා හොඳට යනවා වැඩි ලස්සනට යනවා හරි රයිට් එහෙනම් අපි මේ හරි ඉමාෂට් අපි හිතමු වයස අවුරුදු 25ට අඩුයි කියලා නේ ඔව් ඔව් හරි එතකොට ඔයා දැක්කා අපි දැන් මේකේ අද කියන්නේ ගෑන් ළමයි දෙන්නෙක් ඒ කියන්නේ ස්ත්‍රීන් දෙන්නෙක් ගැහණුන් දෙන්නෙක් ගැන මේ දවස්වල වැඩිපුර කතා වෙනවා ඔයා මුලින්ම කතා කරන්න කැමති කවුරු ගැනද මට ගැටලුවක් නෑ ඔයා කැමති නම් අපි කතා කරමු මම දන්නවා මොකටද කැමති කියලා හරි මම කැමති මුලින්ම හරි කන්ට්‍රොවර්ෂල් ටොපික් එක මුලින්ම කතා නෑ කවන්නේ ෂනු ගැන කතා කරලා ඉමු නෑ අපි අනිත් එක්ක කතා කරමු ඕකේ හරි අපි දන්නවා මේ පෝන් ස්ටාර් කෙනෙක් ලංකාවට ආවට පස්සේ ඒකට කන්ටෙන්ට් හැදෙන්න පටන් ගත්තා ලංකාවේ කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලත් එක්ක එයා කන්ටෙන්ට් කරන්න පටන් ගත්තා එයා මුලින්ම පෝස්ට් එකක් දැම්මා කවුද ලංකාවේ ඉන්නේ මම ලංකාවට ඇවිල්ලා ඉන්නේ හරි මොකක් කරේ එහෙම මං හිතන්නේ එකක් වුණා නැත්නම් හොර ෂවුට් අවුට් එකක් දුන්නා මං හිතන්නේ එහෙම එකක් තමයි වෙලා තියෙන්නේ ඔයා යාව දැනගෙන හිටියද මම දැනන් හිටියේ නෑ හරි ඊට පස්සේ ඔයා කොහෙන්ද ඔයාට ඒ කියන්නේ ඉන්ෆර්මේෂන් එක කොහෙන්ද හම්බුනේ ඒ කියන්නේ කොහොමද පළවෙනි රූම් එක ආවේ පළවෙනි රූම් එක කියන්නේ දැන් මම දිනෙම ෆලෝ කරනවා එතකොට ඉතින් AI content බලනවා ඊට පස්සේ දැන් මේ ගර්ල් කෙනෙක් එක්ක ෆොටෝස් යනවා වීඩියෝස් යනවා මට අයිඩියා එකක් නෑ මොකක්ද කියලා දැන් හැමෝම මේක ෂෙයා කරනවා ඉතින් මං ගිහිල්ලා බැලුවා මේ ගර්ල් කවුද කියලා එතකොට කවුද කියලා බලද්දී මම දැක්කා එයා only fans කරනවා ඉතින් මම හිතුවා හරි ඕකේ ෆයින් ගොඩක් අපේ Instagram වලටත් එනවා only fans කරන අය එහෙනම් only fans කරන එක ඔයාගේ Instagram එකට එනවා කිව්වේ ඒ කියන්නේ only fans කරන අයගේ social media දැකලා තියෙනවා suggest වෙලා තියෙනවා හරිද එහෙම නෙමෙයි හරිද එතන මම only fans පාවිච්චි කරලා නැති නිසා ඒක කොච්චර ඇතුලේ මොනවද වෙන්නේ කියලා මම දන්නේ නැහැ හරිද නමුත් මම දැනන් හිටියේ නෑ අර ෆෝන් ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ ඉන්න කෙනෙක් එහෙමයි කියලා මම දැනුවත් හිටියේ නැහැ ඊට පස්සේ කොහොම හරි එක දවස් එදා හවස අපේ යාළුවෝ කට්ටිය හම්බුනහම ඒගොල්ලෝ මෙහෙන් කතා කරේ මම චුට්ටක් අහගෙන හිටියා ඊපස්සේ මටත් නිකන් කැච්චුණා මම පොඩක් ටොපික් එක ගැන දන්නවා වගේ කියලා ඊට පස්සේ දැන් ඔහොම ගිහිල්ලා මගේ යාළුවා මගේ ෆෝන් එක අරගෙන සර්ච් කරලා මට දැන් දුන්නා දැන් මං ගිහලා ලින්ක් එක ඕපන් කරේ නැහැ මෙතන ඕපන් කරන්න බැරි නිසා ඊට පස්සේ මං ගෙදර ඇවිල්ලා ඉතින් හොලෙන් ඕපන් කරලා බැලුවා මොකද තියෙන්නේ කියලා දැනුවත් වෙන්න අවශ්‍ය නිසා නමුත් ඒ කියන්නේ කියුරියසිටි එකක්ද තිබ්බේ ඔයාට මොකද්ද මේ කියලා මොන වගේ දෙයක්ද ඔයාට ඔව් ඉතින් එහෙම කියුරියසිටි එකක් ඕන කෙනෙක්ට එනවනේ ඉතින් හැමෝම කතා කරන දෙයක් මොකක්ද මේ වෙන්නේ ඇයි මං විතරක් දන්නේ නැත්තේ එතකොට ඉතින් දැනගන්න අවශ්‍යතාවයක් එනවා එතකොට ඉතින් ලින්ක් ප්‍රෙස් කරලා බලුවා ඉතින් හරි ඕකේ නෑ මං අහන්නේ ක්‍රියේටර්ස්ලා එයාත් එක්ක කොලැබරේට් කරපු එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ ඒක ප්‍රශ්නයක් නැද්ද සහ ලංකාවේ අයගේ බිහේවියර් එක කොහොමද මේ සිද්ධිය ගැන කියන්නේ සමහර බහුතරය කිව්වේ මේක හොඳ නැහැ කියලා සුළුතරයක් කිව්වා මේක ඒක ප්‍රශ්නයක් නැහැ කියලා ඔයාගේ අයිඩියා එක මොකද්ද ඔයාගේ පර්සනල් අදහස මොකද්ද ඔයාට දැනෙච්ච දේ මොනවද මම කියනනම් මම ගර්ල් කෙනෙක්නේ බොයිස්ලා රියැක්ට් කරපු දේ දැකලා මම පුදුම වුණා හරිද ඉතින් මම කියනනම් මට දැනෙන විදිය මම හිතන්නේ එක දැන්
ඩිනර් කරපු එකත් කමක් නැහැ කියමුකෝ. මම හිතන්නේ ඩිනර් ලෙක්චර් එයා ප්‍රොමෝට් කරා කියලා අනිත් අය එයාව ඇක්නොලෙජ් කරන තරම්. ඩිනර් වීඩියෝ එකක් දැම්මා, ඩිනර් වීඩියෝස් ටිකක් කරා. හැබැයි මම දැක්ක සමහර බොයිස්ලා දාලා තියෙනවා අම්මෝ එයාට මොකද්ද? අම්මෝ අමාර දෙයක් නේ කරලා තියෙන්නේ අපේ ඩ්‍රීම් ලයිෆ් එකේ ඉන්නේ. එතකොට මට එක පාට හිතුනේ අනේ අපි ඇත්තටම ඉන්නේ මෙහෙම ඔයාට හිතෙන්නේ නැද්ද? ඔයාට හිතෙන්නේ නේද සාකස්ටික් කියලා? මට හිතාගන්න මට මයික් එකට මට හිතාගන්න බෑ ඒක මාර ඩිස්කස්ටිං නිකන් ඒකට මේ ඒක වීඩියෝ එකත් කරා. දැන් වීඩියෝ කරන එක මිනිස්සයනේ කමෙන්ට්ස් ගිහිල්ලා බැලුවාම ඔක්කොම එක බෝට්ටුවේ වගේ. හැබැයි මට මෙහෙම මට චුට්ටක් ඔයාගේ ඩ්‍රීම් ලයිෆ් එක නෑ මට ඊට වඩා හොඳ ඒවා තිබිලා තියෙනවා. පැමෙලා ඇන්ඩර්සන් මේ මහලා නෑනේ ඔයාලා. මම මේක අහුවෙත් මේ ඩිනර් නිසා මේ කවුරු හරි කොහොම හරි මේ නෑ මම කියන්න හැදුවේ මෙහෙමයි. දැන් ඒක දිනෙල් කරාද නැද්ද කියන එක ජජ් කරන එක වෙනම වැඩක්. ඒක අපිට ජජ් කරන්න බෑ. මම පර්සනලි ගත්තොත් ඒකට මට තියෙන නියුට්‍රල් අදහසක්. ඒ කියන්නේ එයා කරත් එකයි නැතත් එකයි. ක්‍රියේටර් කෙනෙක් හැටියට එයාට ඒක කරන්න පුළුවන්. හැබැයි මිනිස්සේ ක්‍රියේට් කරන්න බෑ. ඒ කියන්නේ දැන් අපිට කවදාවත් අපි බලපු ෆෝන් ඒ කියන්නේ ඉස්සර දැන් අපි මැගසින් අපේ කාලේ මැගසින් වල බැලුවේ. ඊට පස්සේ CD වල බැලුවා. ඊට පස්සේ DVD වල බැලුවා. ඊට පස්සේ පෙන් ඩ්‍රයිව්ස් වල බැලුවා. ඊට පස්සේ තමයි අපිට ලින්ක්ස් හම්බුනේ. කියන්නේ වෙබ්සයිට්ස් තියෙනවා කියලා අපි දැනගත්තේ. ඊට පස්සේ මේ මොනවාද අපි ඊට පස්සේ ලින්ක් එකට ගිහිල්ලා ඒ සයිට් එකට ගිහිල්ලා බැලුවා. හැබැයි දැන් වෙලා තියෙන ඔය එක ප්ලැට්ෆෝම්ස් හැදිලාගෙන ඔන්ලි ෆෑන්ස් වගේ ඒවා හැදිලා අරම හැදිලා දැන් මේ කියන්නේ තාක්ෂණය අපිට ඉතා දැඩි වේගයෙන් ලං වෙලානේ තියෙන්නේ. ඒතකොට ඒ ටෙක්නොලොජි ලං වීමත් එක්ක ඉස්සරත් එක්ක තමයි අපි දේවල් කම්පෙයාර් කරන්නේ. අන්න එතෙන්දි පොඩි අවුලක් තියෙනවා. ඒ කියන්නේ ටෙක්නොලොජි ඉක්මනට ඒම නිසා තමයි අපිට මේ දේවල් ඉක්මනට හම්බ වෙන්නේ. මම කියන්නේ ඒක හොඳයි කියලා කීයටවත්. දැන් දිනෙල් වල්පලත් එක්ක දිනෙල් බණ්ඩි එක්ක මේ මොනවාද පොඩ්කාස්ට් එක කරපුවාම ගොඩක් කට්ටිය මට කිව්වා ඇයි එයාත් එක කරේ කියලා. just he's a good creator. ඔය funny. මමත් ඇහුවා ඒක. ඔව් ඒ කියන්නේ මට මතකයි මම ඔෆිස් එකේ වැඩ තියාගෙන ඔය ෆෝන් එක තියාගෙන ඒක ඇහුවා. ඔව් ඒක chill නේ. මම කියන්නේ ඒක just chill podcast. ඒ කියන්නේ chill chat. ඒකෙන් අපිට ගන්න දෙයක් හරි. ඒ කියන්නේ ගන්න දෙයක් කියන්නේ මෙහෙමයි. ඒකේ ගන්න තියෙන එක දෙයයි අවුරුදු 20ක කොල්ලෙක් එතකොට කොළඹ ඉස්කෝලේ ගිහපු කොල්ලෙක් හිතන එක විදියක් නේද? ඉහළ මධ්‍යම පාන්තික ළමයෙක්ගේ පැටර්න් එක මේක කියන අදහසක් ගන්න ඒ දරුවගේ එක කියන්නේ අපේ දිනල්ගේ එක හොඳයි. එච්චරයි. කටි ඉන්නනේ කියුරියස් කටියත් මොනවද ඩිනෙල් කරන්නේ එහෙම. අන්න රයිට්. ඒ කියන්නේ එයාගේ කැරක්ටර් එක මොන වගේද, ඉන කැරක්ටර් එක මොන වගේද වගේ දේවල් දැනගන්න කියන්නේ සම්පූර්ණයෙන් දැනගන්න බෑ. නමුත් යම් මට්ටමකට දැනගන්න පුළුවන්. සහ ගොඩක් ක්‍රියේටර්ස්ලට තියෙනවා අර මේ ඒ කියන්නේ ඉනර් ලයිෆ් එක වෙනයි එළිය ලයිෆ් එක වෙනයි බහුතරයකට. ඒක තමයි ඇත්ත කතාව. ඕක දන්නේ නැහැ. බොහොම සීමිත පිරිසක් තමයි අර මේ නිකන් ඕන දෙයක් ඔහේ කියලා දාන්නේ. කියන්නේ මට කෙල්ලෝ ඉන්නවනම් මං කෙල්ලෝ ඉන්නවා. මම මොනවාද අම්මයි තාත්තා එක වැඩි කතා කරන්නේ කියලා. ඒ කියන්නේ මම නෙවෙයි. අම්මයි තාත්තා එක වැඩි කතා කරන්නේ කියලා ඉන්නවනම් නැත්තම් ගෙදර ඇත්ත එක මම වැඩි කනෙක්ෂන් නැහැ වගේ කියනවනම් එහෙම කියන අය ඉන්නවා. අර ඩිරෙක්ට් කියනවා. සමහර අය එම නැහැ වීඩියෝස් වලට අම්මටයි තාත්තටයි ආදරේ කියලා පෙන්නනවා. හැබැයි ඇත්තට එහෙම නැහැ. කොහොම හරි මගේ අදහස තමයි අපේ අධ්‍යාපන මට්ටම් තමයි මේකේ පෙන්වන්නේ. ඒ කියන්නේ කන්ටෙන්ට් එක කරන කෙනාගේවත් කන්ටෙන්ට් එක මම කියන්නේ කන්ටෙන්ට් එක බාර ගන්න කෙනාගේ අධ්‍යාපනය. ඒ කියන්නේ මම මේකෙන් කියන්නේ අපේ කට්ටිය අඩුවෙන් ඉගෙනගෙන තියනවා කියන එක නෙවෙයි. මේක තමයි අපිට තියෙන අවබෝධය. මේ ගානට තමයි අපිට මේක තේරෙන්නේ. ඒ කියන්නේ එහෙමයි කියලා ඇමරිකාවෙත් මේක මාර දියුණු විදිහට මේ ගන්නෙ නෑ. ඒ කියන්නේ කොල්ල පොන් ස්ටාර් කෙනෙක් කරමා කර තිබ්බොත් ওই විදිහටම රියැක්ට් කරයි. ඔයා හිතන්නකෝ මේ විදිහටම මේ ලංකාව විදිහටම නේ මගේ ඩ්‍රීම් එක මේක කියලා. ඉතින් ට්‍රම්ප් වගේ මිනිස්සෙක් ජනාධිපති වුණේ ඒකේ ඔයා හිතනවාද මේ එහෙම නොවිදියේ කියලා? ඉතින් දැන් ට්‍රම්ප් කරන මානසික ලෙඩ ඉන්නානේ. ඒක තමයි මම කියන්නේ. ඒක ඇත්තටම අපි ට්‍රෝමාස් වල ඉන්නේ. එක ට්‍රෝමාස් වලදී එක ලෙවල් වලදී ඒ අපිට ට්‍රෝමාස් එන්නේ এডুকেෂන් එකෙන්, ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකෙන්, ඊට පස්සේ පරම්පරාවෙන්, ජීන්ස් වලින් ඒ වගේ ට්‍රෝමාස් එනවා. දැන් අපි අහලා තිනවා ડિප්‍රෙෂන් වගේ තත්ත්වයන් මේ මොනවාද පරම්පරාවෙන් පරම්පරාවට එනවා. ෂුගර් වගේ තත්ත්වයන් පරම්පරාවෙන් පරම්පරාවට එනවා. අර එහෙම එනවා. අර ඒ වගේ අපිටත් අපේ සමහර ජානමය කාරණා තියෙනවා අපිට වෙනස් කරගන්න බැරි. අපි කියන තාත්තගේම පුතා
වගේ ඒවා කියන්නේ. එහෙම කියනව නේද? ඔව්, ඒ තියෙනවා, කියන්නේ නිකන් කුපාඩි වැඩක් කරනවා වුණාම තාත්තත් ඔහොම තමයි කියලා කියන අවස්ථා දිනා. ඒ සමහරවිට අපේ අම්මම බයිනවා අපිට ඉස්සර නම්. තෝගේ තාත්තත් ඔහොමයි කියලා. හැමලම හැමෝම ගානට දාන්න නෑ නෑ හැමෝම නෙවෙයි මම මේ කියන්නේ. උදාහරණ මම මේ කියන්නේ. ඔයා ඇතුළු බහුතරයක්. මම ඇතුළු බහුතරයක්. ඒ කියන්නේ අර එහෙම නෙවෙයි මම කියන්නේ අර මම මේ එක්සැම්පල් එකක් කිව්වා. එතකොට මේ කොහොම හරි මම කියන්න හැදුවේ මේකෙදි මියා ඒ කියන්නේ ඒක ක්‍රියේට් අපේ টොප් ක්‍රියේටර්ස්ලා දෙන්නෙක් ප්‍රොමෝට් කරපු එකෙන් උනේ ඇත්තටම ඒක ඒ කියන්නේ සෝෂලයිස් වුණා වැඩි සහ නෝමලයිස් වුණා වැඩි. ඒක මාර හයිප් එකක් ආවා. අනවශ්‍ය හයිප් එකක්. මොකද හිතන්න දැන් සෝෂල් මීඩියා වල අවුරුදු 12 විතර ඉඳන් ළමයි නේද මගේ පොඩි මල්ලිත් පාවිච්චි කරනවා. ඒතකොට මම හිතුවේ වෙලාවේ මේක එයාට රීච් වුණොත් කොහොමද? එයා මීට කලින් වනත් වෙබ්සයිට්ස් ඒවට යූස් කරන්න නැතිනේ. බට් මේක නිසා එයා ගිහලා සර්ච් කරලා බලලා ලින්ක් එකට ගියා. ඔයාලට හිතෙනවද එයාට මේක රීච් වෙන්නේ නැති කියලා නිකන්? ඒක මට කියන්න බෑ. හැබැයි දිනල්ගේ කන්ටෙන්ට් ඊට කලින් මේ වගේ ඔව් ඒක නෙමෙයිනේ තිබ්බේ. ඔව් නෑ මට කියන්න ඔයාගේ මල්ලි කාගේ කොන්ටෙන්ට් සාමාන්‍යයෙන් බලන්නේ? දිනල්ගේ කොන්ටෙන්ට් බලනවද? මම එහෙම ලොකුවට දැකලා නැහැ. ගොඩක් කාර්යය මෙයා බලන දැකලා තියෙනවා. ඒත් අපිට කියන්න බෑ. දැන් මගේ for you page එකේ මට හිතා ගන්න බෑනේ සමහරట్లాට. ඉතින් ඒ වගේ තමයි. නෑ මං අහන්නේ ඔයාට මොන වගේද දැනුනේ මියාව ප්‍රොමෝට් කිරීම සම්බන්ධව? ඔයාගේ අදහස මොකද්ද? මට අතරම ඩිනෙල් කරපු එක ගැන මට පෞද්ගලික ලොකු මේකක් නැහැ. මොකද මට ඒක එච්චර හිත් දැනුන්නේ නැහැ. මට ඒක අවුලක් ගියේ ඒකට කටිය රියැක්ට් කරපු විදිය දැකලා. අශේනුත් කන්ටෙන්ට් එකක් කරලා තිබ්බා. ඔව් මට එකලකට හිතුන එක හරිම හිස් දෙයක් කියලා. නිකන් කිසිම දෙයක් පණිවිඩයක් දෙන්න නැහැ. ෆේම් එකට විතරක් කෙනෙක්ව අරගෙන පොඩ්කාස්ට් එකක් කරා කියලා තමයි මට ඒ වෙලාවේ හිතුනේ. යාගේ අනිත් පොඩ්කාස්ට් හොඳ ඇති මං දන්නේ නැහැ. මම පෞද්ගලික බලන්නේ නැහැ. නමුත් මම ඒ පොඩ්කාස්ට් එක දැක්කම ඔබ්වියස්ලි දැන් කොහොමද කට්ටිය කතා වෙන්නේ? ඒක කොහොමද රීච් එකක් තියෙනවා. හැබැයි පොඩ්කාස්ට් එක නම් මට ඇත්තටම ගන්න දෙයක් තිබ්බේ නැහැ. ඒකයි මට දැනුනේ. ඔව් එතකොට අන්න එක තමයි මම කියන්නේ දැන් අශේන් වගේ කෙනෙක් අශේන් වගේ ඒකේ hina වෙන්නවත් දෙයක් තිබ්බේ මොකුත් නැහැ. ඔව් නෑ ඒක තමයි දැන් ඕකේ මම මට දැනෙන කැලල කියන්නම්. සමහර ලංකාවේ ගෑන් ළමයි මගේ අතින් කියලා තියෙනවා ක්ලාස් ආපු ළමයි වේවා සෝෂල් එකේ හම්බෙච්ච ළමයි වේවා යාළගේ නොතේරුම් කරන විශේෂයෙන් ගම්වලින් ආපු ළමයි ලංකාවේ ජනප්‍රිය කෙනෙක්ගේ නමක් ජනප්‍රිය ප්‍රසිද්ධ කෙනෙක්ගේ නමක් කියලා එයා වගේ මට වෙන්න ඕනේ එයා පුතාව බලන් ෂෝක් එකට ඉන්නවා කියලා තියෙනවා. හරිද? එතකොට මං කියන්නේ එහෙම එයාලා දන්නේ සමහර වෙලාවට කාන්තාවක් එයාගේ දරුවව පවත්වාගෙන යන විදිය හරි නැත්නම් එයාගේ ෆැමිලි එයාගේ ජීවිතේ පවත්වාගෙන යන විදිය දන්නේ නැහැ. ඊට පස්සේ මං ගවම පුතේ ඔයා නැත්නම් නංගි පුතේ ඔයා ඇත්තටම දන්නේ නැද්ද එයා මොනවද කරලා තියෙන්නේ කියලා. එයා මොනවද කරන්නේ කියලා. මම දන්නේ නැහැ. කොහොමද හම්බ කරන්නේ කියලා වගේ දේවල් ඇහුවාම එයාලා ඇත්තටම දන්නේ සමහර දෙයක් සමහර ජෙන් C එකේ කට්ටියම කිව්වා ඉතින් කරන්න දෙයක් නැහැ කියලා. ඒ වගේ ආන්සර්ස් දුන්නා. එතකොට අර මේ වගේ එකක් එක්ස්පෝස් වුණාම වෙන්නේ මට හිතෙන විදිහට අර අපේ ඉතින් මොකද වෙන්නේ? අවුලක් නැහැ. ඔව් ඒක නෝමලයිස් වෙනවා. හැබැයි හොඳට බලන්න අපි මිනිස්සෙක්ගේ වීඩියෝ එකක් ලීක් වුණාම කවදාවත් ඔය වගේ ජෙනුයින් විදිහට හැසිරෙන්නේ නැහැ නේ. අපි අපහාස කරලා මඩ ගහලා උඹට මේක වුණා නේද අරකිට මේක වුණා නේද අන්න අරකිගේ මෙහෙම ආවා අපේ අතන තිබ්බේ මේක මෙතන තිබ්බේ කියලා අපි ඊටාම නරක විදියට කතා කරනවා. හැබැයි පෝන් ස්ටාර් කෙනෙක් ආපුවාම යාව වාර නේද මොකද කියන්නේ ඕවර්වෙල්ම්ඩ් එකට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද වචන? ඔව් අනේ මට තේරෙන්නේ නැහැ මොකක්ද මේ කොල්ලන්ගේ ඔළුවේ යන්නේ. නෑ නෑ එහෙම කියන්න එපා. කොල්ලොන්ට විතරක් වැරද්ද දාන්න එපා. ඒ ගර්ල්ස්ත් එහෙම කියන්නේ. මේ ගර්ල්ස්ට ඉතින් නැත්තම් මට පෞද්ගලිකව මෙයා ගැන එයා ගැන කිසිම ගැටලුවක් නැහැ. එයා කැමති දේ එයා කරගෙන ඒක එයාගේ choice එක. හරිද? මට තියෙන ප්‍රශ්නේ ඒක society එකට ඇවිල්ලා normalize වෙන එක. ඒක හැමෝම එකම බුද්ධි මට්ටමේ ඉන්න මිනිස්සු නෙමෙයිනේ. ඔව්. normalize වීම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔව්. නෑ ඇත්තටම normalize වීම තමයි එතන ප්‍රශ්නේ තියෙන්නේ. ඒ normalize වීම ASCII මේ ගෑන් ළමයිනුත් ඒ කියන්නේ මේ platform එක මොකද්ද මේක අපිට try කරන්න පුළුවන්ද ඉක්මනට හම්බ කරන්න පුළුවන්ද වගේ ටෙක්නොලොජි දියුනේ ඕන කෙනෙක්ට access තියෙනවා ඒ කියන්නේ මෙන්න මෙහෙම එකක් කරන්න පුළුවන්. ඔව් ඉතින් මෙහෙමනේ දැන් ඉස්සර නම්
ප්‍රොස්ටිටියුට් කෙනෙක් වෙනා නම් පාරේ ඉන්න ඕනේ. හරි. එතකොට හැමෝම දැනගන්න ඔයාව දැන් එහෙම කරන්න ඕනේ නැහැ. දැන් ෆෝන් එකකින් වීඩියෝ එකක් ඔය මයික් එක හරියට තියාගත්තා නම් සමා වෙන්න. හරිද? ඉතින් ෆෝන් එකේ වීඩියෝ එකක් හරි එක එක ප්ලැට්ෆෝම්ස් තියෙනවා. මම දැනුවත්වත් තියෙනවා. මම ගොඩක් එහෙම දැනුවත් නැහැ. නමුත් මම හිතනවා තියෙනවා. ඉතින් ඕන කෙනෙක්ට හරිම easy access up. සමහරවිට මම මූවි එකක් බලන්න ගියත් සෑහෙන ගොඩක් ads එන ඔය වගේ දේවල් වලින්. ඉතින් ඒව දැනටත් මිනිස්සු පාවිච්චි කරනවා. ඒක තව තවත් normalize වෙන එක හොඳ නෑ කියලා තමයි මට හිතෙන්නේ. මොනාද මම දැක්කා මේ ෆොටෝග්‍රැෆි කරන කට්ටිය මියා එක ගිහිල්ලා ෆොටෝ ෂූට්ස් කරලා තිනවා පිටකොටු හරි කොහේ හරි. අන්න එහෙම කරනවා මම දැකලා තිනවා. අවුලක් නෑ ප්‍රශ්නයක් නෑ. ඒක කියන්නේ ප්‍රොමෝෂන් එකකට වගේ එයාට පර්සනලි හොඳයි. හැබැයි අපිට කියන්න තියෙන්නේ ඔයාට මොකද කියන්න තියෙන්නේ? ඔටි කියන්නේ මොනවාද අවුරුදු 25ට අඩු කෙනෙක් හැටියට. අනේ මන්දානේ. හරිම ඩිසපොයින්ටිං. ඒ කියන්නේ මෙහෙමයි ඉතින් ඒක හරිම ඩිසපොයින්ටිං කියලා මේ පැත්තට දාන්න එපා. නෑ මෙහෙමයි. මම හිතන්නේ එයා විතින් මාකටිං ටූල් එකක් විතර ගන්න නම් හරි මම කරේ එහෙම ටූල් එකක් විතර ගන්නවා නම් ඒක පාවිච්චි කරන විදිය අනුව තමයි. ඔව් මෙහෙමයි. ක්‍රියේටර්ස්ලා කරේ මාකටිං ටූල් එකක් හැටියට යාළුවා පාවිච්චි කරපු එක. ඒගොල්ලන්ගේ මාකටිං එකටත් වඩා එයාගෙන් සොසයිටි එකට යන එක. yes. ඔව් ඒ කියන්නේ සෝෂල් රෙස්පොන්සිබිලිටි එකක් කියලා එකක් තියෙනවා. එතකොට මොනවාද ඒ කියන්නේ දිනෙල් කරපු එකවත් අශයෙන් කරපු එකවත් කන්ටෙන්ට් එකම හොඳයි කියන එක නෙවෙයි කියන්නේ. නරකයි කියලාත් නෙමෙයි කියන්නේ. කියන්නේ හැබැයි ඒකෙන් ඔයාලා ගන්න ඕන අදහස අරගෙන ටක් ගාලා ඒ කියන්නේ මේ වැරදි අදහස ගන්න නැතුව ටක් ගාලා ඇඩ්ජස්ට් වෙන්න කියන එක තමයි කියන්නේ. ඕකත් නිකන් හරියට අර මේ මොනවාද මේ අර සුදු පාට වෙන්න ගාන ක්‍රීම් මේ විකුණනවා වගේ වැඩක් ඇත්තටම. නේ මොකද ඒක මොනවාද මේ අර පිච්චෙන්නේ? බ්ලීචින් ක්‍රීම් මිනිසුන්ට විකුණනවා වගේ වැඩක්. ඔයා ලක්ෂ ගණන් හම්බ කරයි කෝටි ගණන් හම්බ කරයි. හැබැයි මිනිසුන්ගේ ජීවිතයි මිනිසුන්ගේ සෞඛ්‍යයි හැමදේම විනාශ වෙනවා, කැන්සර්ස් හැදෙනවා. ඒ වගේ වැඩක්. මේකත් එහෙම ඒ කියන්නේ මං කියන්නේ දැන් දිනේල් කරන්නේ මේ මොනවාද මෙව්ව කන්ටෙන්ට් නේ මොනවාද ඒකට කියන්නේ මේ පොඩි funny and පොඩි dark and ඒ කියන්නේ මොනවාද නිකන් උඩින් යන කන්ටෙන්ට් නේ. ඒක ඇබ්සෝබ් කරගන්න දේවල් නෑ. හැබැයි අශයෙන්ට තියෙනවා පර්සනලි වගකීමක්. මොකද එයා වගකීමක් තියෙන කන්ටෙන්ට් කරන කෙනෙක් කියලා පේන්න කරන එකක් නේ කරන්නේ. එතකොට දැන් මේකනේ අහන්න තියෙන්නේ අශේ දැන් මම ඇත්තටම අහන්නේ අශේන්ගේ දරුවෙක්ට මං කියන්නේ බබාලා ඉන්නවනේ. ඒ බබා මේ කන්ටෙන්ට් එක තව අවුරුදු 10කින් විතර බලලා තාත්තා මේ කවුද කියලා ඇහුවොත් දෙන උත්තරේ මොකද්ද? ඔයාම හිතන්න. අම්මෙන් අහනවා අම්මේ මේ අක්කා කවුද? එයා මොනවද කරන්නේ? හැමෝම මේ මාර ෆනි කන්ටෙන්ට් මේ ෆනි දේවල් දාලා තියෙන. එයා මොනවා කරන කෙනෙක්ද වගේ ඇහුවොත් මං යන්නේ තේරෙන වයසකදී මට ඔය කතාව කිව්ව ඇත්තටම ගාමින්ද මේ සුනිත් අයියයි. මෙහෙම ඒකට උත්තරේ දෙන එක ප්‍රශ්නයක් නෑ. ඒකේ ළමයාගේ ඔළුවට යන්නේ මොකක්ද කියලා තමයි තියෙන ප්‍රශ්නේ. නෑ ඒත් උත්තරේ දෙන එකටත් මං කියන්නේ සමහරට කියන්න පුළුවන් නෑ ඒක මං උත්තරේ දෙනවා මෙන්න මෙහෙම ඉන්ඩස්ට්‍රි එකක් තියෙනවා මෙහෙමයි කියලා. හැබැයි ඒ ගාටම අපිට තාම කල්චරලි ඕපන් වෙන්න බැරි වෙයි මිනිස්සුන්ට. අන්න ඒක කල්පනා කරගත්තා නම් හොඳයි. සහ අනේක හොඳ දෙයක්ුත් නෙමෙයි. මේ මාකටිං කරන අයට මේක හොඳ මාකටිං ටූල් එකක්. සාමාන්‍ය මිනිසුන්ට තාවකාලික උත්ප්‍රේරකයක්. ඔන්න ඔය කාරණා දෙක බේරගත්තා නම් හරි. රයිට් අපි යනවා ඊළඟ ටොපික් එකට. ෂනු and දිනේෂ්. මොකක්ද අර මේ කලත් මගේ එක මොකද ස්පිල් ද ටී නේ? ස්පිල් ද ටී. ඔව්. තේවනේද ඔයාට? තේවනේද? තේපා දැනට තේපා. නෑ දැන් ඔය මේ එයා ඒ දෙන්නගේ දැන් අපේ යාළුවෝනේ. ඒ කියන්නේ ඒ දෙන්නව අපිට මට මාර ෆිට් නෑ. හැබැයි මට කියන්නේ ඔයාට ෆිට් ආ. ඔව් ඒ කියන්නේ මාර ෆිට් මේ මොනවාද මේ හැම වෙලේම හම්බෙලා හායි ෂනු හායි දිනේෂ් කියාගෙන නෑ. හැබැයි හැම වෙලාවකම අපි හොඳට කතා කරන අපි ෆුල් ආතල් එකේ ඉන්න එන්ජොයි කරන නටන කරන එහෙම අය. දැන් මට තේරෙන්නේ නැහැ ඒ දෙන්න මගේ යාළුවෝ නිසා. හරි. ඒ කියන්නේ මම යාළුවෝ හැටියට යාළුවෝ සලකන නිසා. ඔයාට කොහොමද පේන්නේ මේ සොසයිටි එක හැසිරෙච්ච විදිහ සහ මොකක්ද ඔයාට තේරෙන්නේ? කියන්නේ මට අදහසක් තියෙනවා නමුත් ඔයාගේ අදහස මම දැනගන්න කැමතියි. මෙහෙම මම කොහොමද එච්ච ඩ්‍රැමැටික් නෑනේ. ඉතින් මම හරිම නියුට්‍රල් තැනක ඉන්නේ. ඔව්. මෙහෙම ඉතින් මම හිතන්නේ ගර්ල්ස්ලා බොයිස්ලා විතර නෙමෙයි ගර්ල්ස්ලාත් ගොඩක් ෂනුට ආසයි. ඒ නිසා ඇයි ආස? මම හිතන්නේ පර්සනැලිටි එකට. පර්සනැලිටි එකට. මම හිතන්නේ
ගොඩක් ගෑල්ලමයි වෙන්න try කරන අය ආවේ. ඒ Ah, වගේ right. independent වෙන්න, ඒ වගේ සතුටින් මොකද එයා හැම වෙලාවම positive දේවල් එළියට දාන්නේ. එයා solo travel කරන එක ඒක ඇත්තටම මිනිස්සුන්ට absorb කරගන්න හොඳ දේවල්. I think මම හිතන්නේ ඒ නිසා වෙන්න ඕනේ. දිනේෂ් කියන නම් මම දන්නේ නැහැ. මම හිතන්නේ ගොඩක් කොල්ලෝ තමයි දිනේෂ්ට කිව්වා කිව්වේ. මම හිතන්නේ කුෂ 92 බෑන්ඩ් එකට jealous නිසාද කොහෙද? ඒක මම උනස් දන්නේ. කොල්ලෝ එහෙම්ම තමයි හරිද? තමන්ට ලබා ගන්න බැරි වුණ දේ වෙන කෙනෙක් ගත්ත ගමන් ආයා මෙහෙමයි යා මෙහෙමයි මේකත් එහෙමයි ඔක්කොම මයික් එකට එහෙමයි. බයි. මොකද්ද මේකත් එහෙමයි කියන්නේ? මේකත් එහෙමයි. මොකද්ද මං කියන්නේ? නෑ නෑ එහෙම කියන්නේ නෑ. මම කියන්නේ සාමාන්‍යයෙන් වොයිස්ලා එහෙමයි. ඔයා එහෙම නෑ කියනවද? මෙහෙමයි. නෑ මෙහෙම කතා නෑ. මොකද්ද? බහුතරයක් හරිද? නෑ. බහුතරයක් එහෙමයි තමන්ට ලබා ගන්න බැරි වුණ දේ. ඉතින් ඒකනේ බං උන්ට කොල්ලෝ කියන්නේ. ඔයා මේක normalize කරන්න. නෑ නෑ. හරි හරි. මෙහෙමයි. හරි මෙහෙම පැහැදිලි කරන පොඩ්ඩක් මේක රෙකෝඩ් වෙනවද කියලා බලන්න. රයිට්. රෙකෝඩ්. හරි. මේක හොඳ ටොපික් එකක්. හරි. මෙහෙමයි. කොල්ලොන්ගේ ෆෝමැට් එක පිරිමින්ගේ ෆෝමැට් එක හැදිලා තියෙන්නෙම Tamanට දෙයක් හම්බෙන්නේ නැති වුණාම ඒකෙන් ගේම් ඉල්ලන්න තමයි. ඒක මේ කියන්නේ මොනවද මේ ප්‍රාග් ඓතිහාසික වශයෙන් පිරිමියාට හෙන මොනවාද ඒකට කියන්නේ ප්‍රයිඩ් එකට ඩැමේජ් වීමක්. අර සිංහයෝ දෙන්නෙක් සටන් කළා සිංහ දේනුව ගන්නේ. දැන් ඔයා කියන්නේ එයාගේ Mic එක. ප්‍රයිඩ් එක ඩැමේජ් වෙන නිසා එයා තව කෙනෙක්ගේ ප්‍රයිඩ් එකක් තව කෙනෙක්ගේ කැරක්ටර් එකක් නැති කරනවාද? නෑ ඒක නෙවෙයි බං ඉතින් ඒක අහගනින්ක මං කියන එක මුලින්ම ඒ කියන්නේ දැන් අපි එහෙනම් තමයි ගෑන් ළමයි මැද්දෙන් පයින්නවා. ඔව් සෝරි මට ඒක අවසර වුණා මොකද මට එහෙම මම ගෑන් ළමයි ආශ්‍රයක් නෑනේ ළමයි. එහෙම කියන්න එපා ඊට පස්සේ මිනිස්සු වෙන ඒවා කියනවා. no sorry මම ඒක ස්ථිර කරනවා. ඒ කියන්නේ එහෙම නෑ මෙයා ගෑන් ළමයි තමයි කැමති. දැක්කනේ sorry ගෑන් ළමයින්ට විතරයි කැමති. ඔව් සමහර ගෑන් ළමයිට විතරයි කැමති. ස්ටේට්මන්ට් එක ගෑනු ළමයිට විතරයි කැමති. I'm so straight. හරි. කොහොමද මං කියන්නේ මේ මම කියන්නේ පිරිමින් කියන්නේ දැන් ගැහණුන්ගේ විදියක් තියෙනවානේ. ගෑනු කලබලයි. ගෑනු සෙන්සිටිව්. ගෑනු ආවේගශීලී. ගෑනු කියන්නේ ඉතා ඉක්මනට තීරණ අරගෙන පසුතැවෙනවා. අර එහෙම ඒවා තියෙනවා. රයිට්? මෙහෙම කරලා මෙහෙම බලන්න එපා. ඒක තමයි ඇත්ත කතාව. පිරිමින්ගෙත් ගතිගුණ ටිකක් තියෙනවා. කියන්නේ මොනවාද? ඩිෆෝල්ට්. අපි කියන්නේ ඩිෆෝල්ට් එකක් කියලා ඩිෆෝල්ට්ස් තියෙනවා. අරකත් ඩිෆෝල්ට් එකක්. වැඩේ තියෙන්නේ ලංකාවේ කොල්ලෝ ඒ ඩිෆෝල්ට් එක එක්ස්ප්‍රස් කරන විදිහ කැතයි. ඒ කියන්නේ ලංකාවේ කොල්ලෝ විතරනේ ඉන්දියාවේ කොල්ලොත් එහෙමයි. දකුණු ආසියාවේම කොල්ලෝ එහෙමයි. ඒ කියන්නේ සවුත් ඒෂියන් එක පොඩ්ඩක් තක්කඩි. හැබැයි මම හිතනවා ඒක කොරියාවේ ආරේ මෙහෙත් එක වගේ ඇති කියලා. මොකද දැන් අපි ඔය කොරියන් ඩ්‍රාමා බැලුවත් ඒත් මේ විදිහටමනේ එක්ස්ප්‍රස් කරන්නේ. බලලා නැද්ද ඔයා? බැරිද මම ලංකා මැප් එකේ වෙන තැනකට ගෙනියලා තියන්න නිකන්. ඒ කියන්නේ මැප් එක වෙන තැනකට අරන්. මැප් මේ එකේ සවුත් ඒෂියන් කොහෙද මෙච්චර ප්‍රශ්න තියෙන්නේ? නෑ සවුත් ඒෂියන් තමයි මෙහෙ ප්‍රශ්න තියෙන්නේ. හේතුව තමයි එකක් මේ අපේ අර්ධද්වීප කියන්නේ ආසියා මහද්වීපයේ තියෙන ප්‍රශ්නේයි ඊට පස්සේ අපි සුද්දන්ට අහු වෙලා හිටපු එකයි ඒ කියන්නේ අපි දැන් කියන්න එපා සුද්දන්ට අහුවෙච්ච අහුවින්නේ තමයි අපි මෙහෙ දිනුනේ කියලා. ඒක වෙනම කාරණාවක්. අපි වෙනම කතා කරමු ඒක ගැන. ඒක ගැන දැන් හැප්පෙන්න එපා. සහ අපේ ඉන්දියන් පාකිස්තාන් ශ්‍රී ලංකා බංග්ලාදේශ කියන්නේ ඔය විශේෂයෙන්ම ශ්‍රී ලංකා බංග්ලාදේශ ඉන්දියා පාකිස්තාන් බංග්ලාදේශ බෝඩර්ස් කැඩිච්ච එක ඒවා මේවා තමයි මේකට බලපාලා තියෙන්නේ. දැන් අපේ භාෂාවල චුට්ට වෙනස් වෙලා තියෙන්නේ. එතකොට අපි ඒ කියන්නේ මේ මහද්වීපයේ හැසිරීම එකයි කියලා වට පේන්නේ නැද්ද? දැන් හිතන්න චීන කොරියා පිලිපීන් ජපාන් ඔය කට්ටියගේ හැසිරීම එක වගේ. අපේ හැසිරීම එක වගේ. යුරෝපියන් කන්ට්‍රීස් වල හැසිරීම එක වගේ. ඇමරිකන් කියන්නේ නෝර්දන් ඇමරිකන් හැසිරීම එක වගේ. අන්න එහෙම ඒ ඇෆ්‍රිකන් අය එක වගේ. තේරුණා මම කියන එක. එහෙම පොඩි හැසිරීම් වල එක විදිහක් තියෙනවා. ඉතින් මේක තමයි සවුත් ඒෂියන් හැසිරීම. අපි හරිම ලව්ඩි. අපි හරිම අපහාසාත්මකයි. අපි ඕවර් ඇක්ටිං. අන්නේ හින්දා තමයි දිනේ ඒ කියන්නේ වැඩේ තියෙන්නේ ඉතින් දිනේෂ් නෑ දිනේෂ් කියන්නේ කෙල්ලන්ගේ ක්‍රෂ් එක. ශනුද්‍රි කියන්නේ කෙල්ලන්ගේ අර මොනවාද කෙල්ලෝ යන්න කැමති තැනයි රෝල් මොඩල් එකයි මේ මොනවාද සමහර කොල්ලන්ගේ ක්‍රෂ් එකයි. ඉතින් ඒ දෙන්න ඒ වගේ පීක් එකේ ඉන්න දෙන්නෙක්ට කොහොමත් ඔය වගේව එනවා තමයි. හරිද? අනික ඉතින් මම මේ කියන්නේ දිනේෂුත් කොල්ලෙක්නේ. එතකොට එයා ශනුද්‍රි
ඊට කලින් හරි මොනවා වුණා හරි හුට්ටප්පර තියෙනවනේ කොල්ලෙට. ඒ කියන්නේ සාමාන්‍ය දේවල්. ඉතින් සෙලිබ්‍රිටි කෙනෙක්ට හුට්ටප්පර සාමාන්‍යයි. අන්න ඕකේ තමයි අර ස්පිල් දෙටි අටමගලේ කලත් මගේ වැඩේ ඇවිල්ලා එක එක කතා ඉතින් ආවේ. එහෙම බැලුවොත් එහෙම අපේ කතා එළියට આવොත් එහෙම මම මොකද එන්නේ. හරි. හොඳ වෙලාවට නෑ ප්‍රශ්න නැත්නම් අපි කවුරුත් ප්‍රශ්න කරගන්න. මම යාතදකට කියන්නේ මේක ගණන් ගන්නවා මේකනේ. බෑ මේ කතාව කියන්න බෑ ඊට පස්සේ ඕක මේ කපලා කියන් පස්සේ අපි කපන එක තීරණය කරමු පස්සේ දැන් කියන්න. මමයි තව ක්‍රියේටර් කෙනෙක් කතා කරා ඔය මේ එහෙම නෙවෙයි අපි ජනප්‍රිය නෑ. නමුත් මමයි තව ක්‍රියේටර් කෙනෙක් කතා කරා හොඳ වෙලාවට මචං අපිට අපි ඉංග්‍රීසි පුළුවන් මේ කෙල්ලොන්ට ටෝක් කරේ නැත්තේ බඩුම තමයි ස්පිල් දෙටි අපි තමයි අපි ඔය පොඩ්ඩක් ටිකක් නෝමල් කෙල්ලොන්ට තමයි ටෝක් කරලා තියෙන චොකේලා තියෙන්නේ අඩු හොඳ වෙලාවට නේද බං අපි මේ ඉංග්‍රීසි හොඳට පුළුවන් ඔය වගේ ටිකක් මොනවාද අපර් මිඩල් ක්ලාස් එකේ ඉන්න කට්ටියට ටෝක් කරේ නැත්තේ කියලා අපි කතා වුණා ඉතින්. ඕක තමයි වුණේ. හරි. මොකක්ද දැන් මොනවාද එතකොට ඔයා හිතන්නේ කෙල්ලෝ ඒ ප්‍රශ්නේ හොඳට හැසිරුණා කියලා? මොන ප්‍රශ්නද? දිනේෂ්ගේ ෂනුගේ වෙඩින් එක. ප්‍රශ්නයක් නෙමෙයි මේක වෙඩින් එකක් නේ. නෑ ඔයා දැන් කොල්ලොන්ටමනේ කිව්වේ මෙහෙම කොල්ලෝ චාටර් කොල්ලෝ නරකයි. ඇයි ඔය කෙල්ලොන්ගේ තියෙන්නේ හැම වෙලෙම කොල්ලෝ නරකයි කොල්ලෝ චාටර් කොල්ලෝ මෙහෙමයි වගේ එකක්? ඉතින් කොල්ලෝ එහෙම තමයි නිසා. හරි කොල්. මෙහෙම මං හිතන්නේ ගෑනු ළමයි කියන්නේ නැහැ. ගෑනු ළමයිගේ ඇත්ත ස්වරූපය එළිය කියන්නේ නැහැ. හැබැයි ගෑනු ළමයි සමහරට මොන හරි තියෙන්න පුළුවන්. ඒ කියන්නේ? ඒ කියන්නේ ගෑනු ළමයි ඊර්ෂ්‍යා දේවල්. ඔව්. ඒවා හරිම හැමතැනම තියෙන දේවල්. ඒ කියන්නේ අපි කොච්චර හිතුවා මේ මනුස්සයව තනි පුද්ගලයෙක් විදිහට නම් හිතුවා මෙයා හරිම හොඳයි, මෙයා හරිම ඉන්ඩිපෙන්ඩන්ට්, මෙයා හරිම කයින්ඩ්. ඔය ඔක්කොම හිතුවා. තව ගෑනු ළමෙක් ආවහම ඒගොල්ලන්ට නිකන් පොඩි කොහොමද කියන්නේ ගැටණයක් වගේ හිතනවා ඇති. මම නම් එක්ස්පීරියන්ස් කරලා තියෙනවා. හැමෝම නැහැ. අනිවාර්යෙන් හැමෝම නැහැ. මොකද එක්ස්පීරියන්ස් කරලා තියෙන්නේ? ඒ කියන්නේ අපි සාමාන්‍ය වැඩ කරන තැන් වලට ගියාමත් හරි නැත්නම් අපි යාළුවෝ කියලා ළඟින් ඉන්න අය වුණත් ජෙලසි එකක් එන්න පුළුවන්. ඉතින් ඔයාට ජෙලසි හිතෙන්නේ නැද්ද කවදාවත්? මට හිතිලා නැත්තේ නෑ. හිතිලා තියෙනවා. හැබැයි මම ඒක කලින් එක්ස්පීරියන්ස් කරපු නිසා, කලින් මම එක්ස්පීරියන්ස් කරලා තියෙන නිසා මම දන්නේ කොච්චර නරකයිද කියලා. ඒ නිසා මම ඒක මේව කරන් යනවා. අන්තිමට මට ඉච්චර ගෑනු යාළුවෝ නෑ ඇත්තටම. ඒක දැනගෙන මම ගෑනු යාළුවෝ ආශ්‍රය කරන්නේ. කවුද ඉන්නේ පිරිමි යාළුවෝ? මම නියුට්‍රල් එකේ කියන්නේ ගෑල් අතේ දුරින් ඔක්කොමලා අතේ දුරින් කියලා මයික් එක අතේ දුරින් මේ ඔක්කොමලා ආශ්‍රය කරගෙන එහෙම ලොකුවට ළඟින්ම යාළුවෝ නෑ. මට එක හොඳ යාළුවෙක් කෙනෙක් ගෑන් ළමෙක්. හැබැයි අත් හරිම ඕපන් මයින්ඩඩ්, හරිම කාම් කැරක්ටර් එකක්. එයා විතරයි මම හොඳම යාළුවෙක් විදිහට තෝරගත්තේ. ඊට අමතරව හොගාලා සූස් ගාලා යාළුවෝ නම් නෑ. ඕකේ රයිට්. ඔන්න ඕක තමයි අපේ අද කතාව මියා vs ෂනු. ඉතින් ඔයාලට අදහසක් තියෙනවා. හැබැයි තාම නැහැ ෂනු දෙකෙන් කියන්න තියෙනවට දුකයිද? ෂනු නෑ ෂනු ගැන මට හැපි. හැපිනේ. හේතුව ඒක තමයි කියන්නේ එයා ස්ට්‍රගල්ස් වල හිටියා. ඒ ස්ට්‍රගල්ස් වලින් එළියට ආවා. එතකොට සමහරවල්ට මම ඇත්තම කියන්නේ කියන්නේ ෂනුයිමා යාගියු කරගත්තේ නාල තියෙන පොඩි සමහර කාරණාවලට කියන මම මැසේජ් දානවා. නංගි මෙන්න මෙහිමයි. මේක මෙහිමයි කියලා චූටි යාගියුවන්ට කියන පොඩි ඒවා. අර එහෙම කරගෙන තියෙන. හැබැයි ඒ කියන්නේ ෂනු මාර මොනවාද? එයා පර්සනල් ලයිෆ් එකේ නපුරු වෙන්න පුළුවන්. පර්සනල් ලයිෆ් එකේ නරක වෙන්න පුළුවන්. පර්සනල් ලයිෆ් එකේ දිනේෂ් මම දන්නේ නැහැ. මම දන්නේ නැහැ. දන්නේ නැහැ මොකද කියන්නේ? නෑ මම කියන්නේ එහෙම අහන්න දිනේෂ් කන්ට්‍රෝල් කරනවා වෙන්න පුළුවන්. හැබැයි අපිට ගන්න තියෙන දේ තමයි ක්‍රියේටර් කෙනෙක් හැටියට, සෙලිබ්‍රිටි කෙනෙක් හැටියට එයා එළියට දෙන මැසේජ් එක හොඳයි. ඒක තමයි අපි ගන්න ඕන පළවෙනි දේ. එයා එළියට දෙන මැසේජ් එක හොඳයි. මොකද අපිට හැමෝටම නරක පාසස් තියෙනවා. ඒ කියන්නේ අපි ඒ කියන්නේ කලින් අපි මෝඩ වැඩ කරන්නේ. විශේෂයෙන්ම අවුරුදු 17ත් මම කියන්නේ 20 27ත් වගේ අතරදී කරනවා මැටි වැඩ ගොඩක් අපේ ජීවිතේ කොල්ලොන්ටත් වඩා මම කියන්නේ කෙල්ලෝ. හරිද? ඒක ඇත්ත කතාව. ඒ කියන්නේ කොල්ලෝ මෝඩ වැඩ කරන්න බයයි. කෙල්ලොන්ට මේක මෝඩ වැඩක්ද කියලා තේරෙන්නේ ඉමෝෂනල් හින්දා. ඔව් ඒක. හරිද? ඒක තමයි ප්‍රශ්නේ. පිළිගන්නවද?
ඉතින් අපේ අර ලොජිකල් සයිඩ් එක පොඩ අඩුයි මේ අන්න දැක්කද හරිම ඉමෝෂනල් දේවල් වලට තමයි අහුවෙන්නේ අන්නේ ඉමෝෂනල් දේවල් දැන් එයා දිනේෂ් එක්ක මේ ඇටච් උනේත් ඉමෝෂනල් දෙයකට වෙන්න පුළුවන් හැබැයි එයා මැනේජ් කරගත්තා දිනේෂ් එක්ක මම පටන් ගත්ත එෆෙයා එක මගෙන් නතර කරනවද නැත්නම් මං හරි තැනකට මේක අරගෙන ගිහිල්ලා වෙඩින් එකක් අරගෙන මං ලයිෆ් එක මෙතනින් එහාට බැලන්ස් ඉදිරියට ගෙනියනවාද කියලා. ඒක තමයි අපි තේරුම් ගන්න. පැහැදිලිද? පැහැදිලි. රයිට්. මේ වගේ ඉන්ස්ටන්ට් ටොපික් එකකින් අපි ආපහු එනවා. හිතිච්ච ගමන් කන්ටෙන්ට් එකක් දානවා. හිතුණා කරා ඊළඟ එපිසෝඩ් එකත් බලන්න බලාපොරොත්තු වෙමින් ඉන්න. මෙතන නිමාෂා ඉඳීද මම ඉඳීද වෙන දෙන්නෙක් ඉඳීද කියලා දන්නේ නැහැ. කොහොම ගියත් ඉන්ස්ටන්ට් පොඩ්කාස්ට් බලන්න. හරි වටමනක කියන්න තියෙනවද? නැචරල්. Right. Bye bye. Bye.